මං හිතනවා මේ සෙල්සියස් අගය අපේ දරුවන්ට මතක වෙන්නේ නැහැ කියලා. කිව්වට කමන්නේ නේද? ඔව් කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ. කොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නැහැ. එයි මේ වෘෂණ දේහෙන් බාහිරව තියන් ඉන්නේ. දේහ උෂ්ණත්වය ශුක්‍රාණු ජනන ක්‍රියාවලියට යෝග්‍ය නැහැ. වැඩි. ඒ නිසා ඊට වඩා සෙල්සියස් 2කින් විතර අඩුවෙන් තියාගන්න තමයි එළියෙන් තියලා තියන්නේ. මං හිතනවා මේ සෙල්සියස් අගය අපේ දරුවන්ට මතක වෙන්නේ නැහැ කියලා. වෘෂණ වලට මේ දේහ වලට වඩා වෘෂණ වල උෂ්ණත්වය අඩුයි. සිසිල්. හරි? ඒක ඇත්ත. එතකොට දැන් මේ කියන දේවල් වලට හා කිව්වට ඒ කමන්නේ ඔලු වන්නන්න ඕනද? කෙල්ල හෙලවෙන්නේ නැහැ ඒ පාර. ඔව් හා කිව්වට කමන්නේ නේද? ඔව් කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ මේ දැන් දේහ උෂ්ණත්වය අපි හිතමු ඔන්න අඩු වීගෙන යනවා. සිසිල් පරිසරයකට ගිහලා කොල්ලා ගිහින් නුවරඑළියේ. එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නැහැ. එතකොට ඒකට හේතුව අපේනේ පැන්ඩෝල් ගේනවා. තේ ගේනවා. ඒකට හේතුව අර දැන් උෂ්ණත්වය ඕනටත් වඩා අඩු වෙලත් උෂ්ණත්වය ඕනටත් වඩා අඩු වෙලත් බෑ. ඒ නිසා මේ මොකද කරන්නේ මේ මල්ල මෙහෙම ඇකිල. මොකද මේකේ තියෙනවා සිනිඳු පේශියම් තුනී ස්තරයක්. මොකද වෙන්නේ? සංකෝචන වෙලා මේ වෘෂණ ගේනවා ඇඟ ළඟට. හරි? එතකොට බැලුමට කෙනෙක් වික්ෂිප්ත වෙන්න පුළුවන්. නමුත් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔය ડોක්ටර්ස්ලා මම වෙන්න යන්නේ නැහැ. ඒක බලාගත්ත හැකි ආපහු මොන පරිසරයකට ගියොත්ද? උණුසුම් පරිසරයට ගිය ගමන් දැන් ආපහු මෙන්න වැඩි අවුල් වීගෙන යන්නේ. මොකද වෙන්නේ? මේවා ඉහිල් වෙලා සෑහෙන ලිහිල් වෙලා පහළට එනවා. මේ බලන්නකෝ ඉතින් අපි ළඟ තියෙන දේවල්. වල දන්නේ නෑනේ. එතකොට එහෙනම් ඔන්න විටින් විට ඇති වෙන විටින් විට නැති වෙන ගතික විව්. මතක තියාගන්න ඒ එකලීමේ හිල්වීමේ කේස් එක එන්නේ එතන. ඊළඟ අර ඔහොම මේ මම එකත් ඉවර කරන්නම්. මේ දැන් ශිෂ්ණේ තියෙනවා මේක මේ අපේ පාඩම් වල නෑ. මම මේ වලට කියන්නේ ඔයාලා දැනුවත් වීම. එන ප්‍රශ්නයක් නෑ. ශිෂ්ණේ ගැන ඔයාලට දීලා තියෙන එක වාක්‍යයයි. හරි? අයියෝ අයියෝ. ආවේ අසමහරින් ආවෙත් අද බිග් මැච් නෑ මේකට. එක වාක්‍යය තියෙන්නේ. මේකේ තියෙනවා රුධිරය පිරෙන්න කුටීර. හරි? සම්බන්ධක පටක ලොකු ගොඩකින් මේක හැදෙන්නේ පේශිත් එක්ක. මේක පේශි කංකාල පේශිද? නෑ. කංකාල පේශි නෑ. ඒ හින්දා මේකේ පාලනය හිතුණට එහෙම නෑ. එහෙම ගන්න බෑ. ඔව්. ඒ මෙයාට සම්බන්ධ කංකාල පේශි තියෙනවා මෙයාට ඇතුලේ. ශ්‍රෝණික හොරේනොත් ඇතුලේ ඒවා යම් ප්‍රමාණයක පාලනයක් විතරයි ගන්න පුළුවන්. එහෙම හිතන විදියට එහෙම පාලනය කරන්න බෑ. එහෙම කරන්න බෑ. තේරුණා? එතකොට මේකේ ප්‍රාණවත් වීම සිද්ධ වෙන්නේ මෙහෙම. මේ දැන් මේ මොහොතේ ප්‍රාණවත් වෙලා නැහැ නේ මේ පේනව නේද? අමනාප වෙලා හොරෙන් බලා මේ. දැන් පහළ බලාගෙන ඉන්නේ. එතකොට මේකේ මේ කුටීරවලට රුධිරේ පිරෙන්න පුළුවන්. ඒ ප්‍රාණවත් වීමේදී වෙන්නේ ඒක. ශිෂ්ණයේ ඇතුලේ තියෙන රුධිරේ පිරෙන්න පුළුවන් කුටීර වලට මොනවද පිරෙන්නේ? රුධිරය පොම්ප කරනවා ගන්නේ නෑ ආය ඇදලා. දැන් මොකද වෙන්නේ? ඇතුලේ ද්‍රවස්ස ටික පීන්නේ වැඩි. එතකොට තමයි ඒ අංශක ගන්න වෙනස් වෙන්නේ. කෙලෙම්ම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන. හරි? ගෑ මූණේල කෙලින්ම බලයි මොකද වෙන්න ඕන වගේ බලන්න. වෙන්න ඕන දේ කිව්වම හරි. ඊළඟ ඔව් හාමට කියන්න දාන්නද? එතකොට ශිෂ්ණේ ප්‍රාණවත් වුණාම ඇතුලේ රුධිර පීඩනය මොකද වෙලා තියෙන්නේ?
වැඩි ගැන හෙනටම වැඩි. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් සිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන වුණොත් මොන හරි වුණොත් ලේ වහනය වෙලා අධික රුධිර වහනය වෙලා තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඔව් ඈ. right. මම තේරුම් ගන්නෑ. ඔන්න ලේසිනේ. දැන් ඔන්න ලිංගික එක්වීම කරගෙන ඉන්නවා දැන් ඔන්න වැඩේ යන ගමන්. හරි? ඒ ක්‍රියාවලිය යන ටික වෙලාවකදී ශුක්‍රාණු පිටවීම ආසන්න මොහොතේ එනවා. ඒ වෙලාවේදී පිරිමි කෙනාගේ සක්‍රිය බව උපරිමයි. ආංගිනා යනවා එකෙක්ට අර අන්න එහෙම මම මේ අල්ලගන්නවා හිටියේ එකෙක්. අල්ලගන්නවා මං හිටියේ. හරි? එතකොට උට ඉවසගෙන ඉන්න බැරිනවා.